රට වැඩදායී පුද්ගලයෙක් වෙන තමයි මගේ බලාපොරොත්තුව. දැන් මේ O level හොඳටම කරගත්තා නේද? මම හිතනවා ඉතින් කරගත්තයි කියලා. ඔයා හොඳ දක්ෂ කෙනෙක් නේ. මම නම් හිතන පිට කට්ටිය තමයි කියන්න ඕනේ ඉතින් මම දක්ෂද නැද්ද කියලා. ඉතින් මම කිව්වොත් ඒක නිකන් ඔළුව දුම්මෝ ගත්තා වගේ එකක් වෙනවනේ. නෑ ඒක කමන්නේ නෑ. ඉතින් Taman දැනගන්න එපා කොච්චර දක්ෂද කියලා. දැන් මම හිතේ තියන් ඉන්නේ දක්ෂයෙක් කියලා පිටට කියන්නේ නැහැ ඒක. ඒක කියන්නේ එහෙම කිව්වොත් නිකන් මූ මේ කියන්න මූ මේ හෙන මේකා වගේ කියන්න යනවා කියන එකක් නෙමෙයි. එහෙම එකක් තියෙනවා. ඒකින්ද මම නිකන් දක්ෂයි මං ඉතින් ඉන්නවා. මං ඉන්නවා මගේ පාඩුවේ මට පුළුවන් උදව්වක් කරන කට්ටියට කරන්න දීලා මං ඉන්නවා. කොච්චර එහෙම උදව් කරනවද කියලා නම් මේ වාර විභාග දවස් වලට ගුරුවරු එහෙම මං ගාව ඉන්නේ. මම උදව් කරනවා කියලා දන්නේ නැහැ. ඒක නිසා ඒක ගුරුවරුත් ඒ කාලේ නම් හොඳටම දැනන් හිටියා මම උදව් කරන්න හරිම ආසයි. උදව් කරන්න එතන ඉන්නේ. ඒක මම මෙහෙම විභාග මේස නම් ඔය දෙතුන් මෙහෙම තමයි යන්නේ කට් ගුරුවරු. දන්නවා ඒ තරම් උදව් කරලා ලැබි පුද්ගලෙක් කියලා. අද මොකද මෙහෙ එන්න හිතුනේ? මෙහෙ එන්න හිතුන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ චන්දන සූරිය බණ්ඩාරස හැමදාම කියනවා මේ දරුවන්ට ඉදිල්ලෙන් ඉදිල්ලෙන්නේ. දරුවන්ට තමන් කැමති දේ කරන්න දෙන්නේ. කතා කරන්නේ 77 80ට. එන්න ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් මේක සතියේ දවස් 7 හැමදාම යනවා. ඉතින් කියනවා කටට වෙනවෙකුත් නැහැ. අපිටත් ඒක අහන්න ඉන්නත් වෙනවා. ඉතින් උත්තර කියන නිසා මේ කෝල් කරලා බලන්න හිතුණා. මෙයා පව් කතා කරන මෙච්චර කතා කරන්නේ නැති නිසා උත්තර කතා කරන මේ කතා කරන කියන්නේ මම කතා කරනවා. තව හේතුවක් තියෙනවා දැන් මේ පුටුවට එන හැමෝම වගේ කියනවා මේ මෙතෙන් දෙද්දි මතක තියෙන දේත් අමතක වෙනවා මේක ඇත්තරම හොට් සීට් තමයි මේ ඔබතුමා ඉතිරි කතා කරන එකත් මේ මාරම අභියෝගයක්. ඉතින් මම ගෙදර ඉඳන් හිතන්නේ මේත් මිනිස්සෙක් එතන ඉන්නෙත් මිනිස්සෙක් ඇයි ඕගොල්ලෝ ඔච්චර බය වෙන්නේ කියලා. හැබැයි දැන් තේරෙනවා ඒක. ඒක තමයි ඇත්ත කතාව කියන. පොඩි අවුලක් තියෙනවා. පොඩි අවුලක් තියෙනවා ඒක. රන්දිර අපි ඉස්සරහට යමු පුතා. හරිද?